Hayo gozaimasu guys. අනාගත උදේ යනවා නිවට දවසේ ඉලක්ක තියෙනවා ගෙවන්න ගෑස් බිල ගෙවලා එහෙම ගෙදරට බඩු ටිකක් ගන්නත් ඕන. එහෙම යනවා ගෙදරට මම වැඩ කරන යෝන් මෝල් එකේ ගෙදරට බඩු ටිකක් ගන්න යනවා. අද පොඩ්ඩක් ක්ලවුඩ් සීන් එකක් තියෙන්නේ වහින්නෙත් නෑ. බලමු ඉතින් ගෑස් බිලක් ගෙවාගෙන චෙක් කරමු. ඈතින් පේන්න තියෙනවා 7-Eleven එක. 7-Eleven එකෙන් ගෑස් බිල ගෙවලා එහෙම යමු බඩු ටික ගන්නවා. යමු තව යුන් මෝල් එකට තව ටික දුරයි තියෙන්නේ. කුඩේකින් ආවෙත් නෑ. ඉස්සකට අහුවෙත් දන්නේ නෑ වහින්නේ නෑ කියලා. මං තියෙන්නේ පොඩ්ඩක් චූටි පොඩක් යනවා. බලමුකෝ මේ මෝල් එකේ රෙස්ටෝරන්ට් එක තමයි කරන්නේ. ලොකු මෝල් එකක්. ලංකාවෙන් ගත්තොත් වන් ගෝල් ෆේස් වගේ 3 ගුණයක් වගේ තියෙනවා. බලමු ඇතුළට ගිහිල්ලා. ඒකම ලස්සන බවුව පැටව ටිකක් ඉන්නවා. උඩින් බෝල වගේ. මොනවා හරින විශේෂයක් තියෙනවා. සුපර් මාකට් එක ඉස්සරහින් තියෙනවා. බලමු අපි ගණන් එහෙම බලමු. ගණන් මම වෙනදා ගන්නේ සනීයකින්. සනීයට වඩා ගණන් අඩුයිද වැඩිද බලමු අපි. පාන් ගන්න ඕන මුලින්ම පාන් තියෙනවා. පාන් පෙති 10,159යි. ඒ කියන්නේ 160යි වටින් ලංකා සල්ලි වලින් 320ක් වගේ. 10 ගන්නවා. තව බලමු ඉස්සරහට. පාන් ගත්තා, බටර් ගත්තා. තව බොන්න මිල්ක් ටී වගේ එකක් ගන්න ඕන. බලමු මේක තමයි දිව්වේ. මේක තමයි ටිකක් පස්සට දින්නේ. බලමු දෙකක් අරගන්නවා. බලමු බිත්තර ගන්න. බිත්තර තියෙනවා 311යි. තියෙනවා 10ක් තියෙනවා 311ක්. සනීගේ වගේම තමයි ඉතින්. දැන් ආවේ කොල්ලෝ එන්න ගමතින සෙක්ෂන් එකකට. ලිකර් රෙඩ් ලේබල් එක තියෙනවා යෙන් 2068යි. දෙකෙන් ගුණ කරගන්න ඒක තමයි ලංකාවේ ප්‍රයිස් එක ඉන්නේ. ජූස් 2028යි. දැන් ඉන්නේ 1980. මයිරින් ජපානයේ ඉන්නවා කියන්නේ දීලා නාස්ති වෙන්න නම් පුළුවන් නයි. කන්න නැතත් බොන්න නම් තියෙනවා අඩු මිලට.
බලු ටික නම් ගත්තා ගයිස්. මේ සේරටම ගියා 1423ක් yen වලින්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් මේ සේරටම වෙනවා 2800ක් වගේ.